අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. චූටි හිත්වලට කතා පොත් තිරණ කළා වගේම අද අලුත් අවුරුද්දට චූටි හිත්වලට තෑග්ගක් එවන්නයි සූදානම. පොත් ලැබුණට පස්සේ සමහර අම්මලා වීඩියෝ කරලා එවලා තිබුණා දරුවගේ සතුට. තවත් අම්මලා තමන්ගේ දරුවගේ සතුට ඕඩියෝ ක්ලිප් එකකින් එවලා තිබුණා. ඒ චූටි කටහඬවල් ඇහෙනකොට හරි සතුටුයි. සමහර අම්මලා ස්තුති කළා WhatsApp කරලා තිබුණා. ඒ වගේම තවත් අම්මලා නිශ්ශබ්දවම හිටියා. කොහොම වෙතත් දිගටම මා එක channel එකේ කමෙන්ට් කරලා ලයික් කරලා හිටපු හැම අම්මා කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ channel එක බලලා කමෙන්ට්ස් දාපු හැම අම්මා කෙනෙක් වෙනුවෙන්ම තෑගි එවන්න තීරණය කරා මගේ දෝනි. දෝනි එයාගේ අප්පච්චි දුන්න සල්ලි එකතු කරලා එයාගේ උපන්දිනය වෙනුවෙන් තමයි මේ දරුවන්ට තෑගි ගත්තේ. චූටි පුතේ දෝනිගේ උපන්දිනයේ දවසේම රෝහල් ගත වුණා ඔපරේෂන් එකකට. ඒ නිසා තෑගි එවන්න පරක්කු වුණත් ඒ ක්‍රමයක් හොඳයි කියලා හිතුණා සිංහල අලුත් අවුරුද්ද ළඟ එන නිසා. මේ වීඩියෝ ක්ලිප් එක එවපු පුතාටත් එයාගේ අම්මටත් ගොඩක් ස්තුතියි. ඇත්තටම මම මේ අම්මගෙන් අවසර ගත්තා වීඩියෝ ක්ලිප් එක එකතු කරගන්න. පෙර පිනකට මට ලැබුණේ මගේ අප්පච්චි දෙවියෙක් වගේ. ඔබ මට මගේ අප්පච්චි. සෑමදාමත් ආදරයෙන් සොලා බලනවා. ඔබේ ළමින් සමලෙම ඉන්න හිතෙනවා. පිනකට මට ලැබුණේ කියා හිතෙනවා. අම්මේ ඔබට බුදු සරණයි කියා පතනවා. ඉතින් මේ අවුරුද්දේ අන්තිමටත් Dear Daylight channel එකෙන් පොත් බෙදන්න බලාපොරොත්තු වෙනවා. චූටි දුවෙක් හරි පුතෙක් හරි ඉන්න පවුලක තවත් දරුවෝ ඉන්නව නම් පාසල් යන්න ඒ අයටත් අපි තෑගි එවන්න බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් මාසෙට පොත් ලබා ගන්න කැමති අය ඉන්නව නම් channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. පුංචි දරුවන්ට ගෙදර දිව්‍ය ලෝකයක් කරන්න. මේ කාරණාවේදී මිල මුදල් සැප සම්පත් ගැන නෙමෙයි මම කියන්නේ. සතුට, සාර්ථකත්වය, ආදරය ලබන්න චූටි දරුවෝ සුදුසුයි කියලා දෙමව්පියන් විදිහට ආදරෙන් තේරුම් කරලා දෙන්න. මේ ලබාගත් ජීවිතේ වටිනාකම තේරුම් කරන්න. හැම දෙයක්ම ලබන්න සුදුසුයි කියලා හිතනකොට ස්වභාවිකවම හොඳ අත්දැකීම්, හොඳ ප්‍රතිඵල Tamanට ආකර්ෂණය වෙන බව කියලා දෙන්න. අපේ සිතිවිලි වලට අභියෝග කරලා ඍණාත්මක සිතිවිලි පරද්දලා Taman තුල ඇති දක්ෂතාවයන්, හැකියාවන් ඉදිරියට අරන් අභියෝග දිනා ගන්න දරුවාට පුරුදු කරන්න. දරුවාට හොඳින් උගන්වනවා වගේම තව කෙනෙකුට කරුණාවන්ත වෙන්න උදව් කරන්න පුරුදු කරන්න. තවත් දවසක හම්බ වෙනකල් සතුටින් පරිස්සමෙන් ඉන්න හොඳේ. බයි.